දැන් ඔබට ලැබිලා තියෙන සමීකරණය තමයි මේ. 7 ඍණ 10 බෙදීම x සමානයි 2 ධන 15 බෙදීම x. මේ වගේ සමීකරණ ඔබ කලිනුත් විසඳලා ඇති. තනියම උත්සාහ කරන්න ඔබට ටික වෙලාවක් දෙන්නද? හොඳයි. අනෙක් සරල සමීකරණ වලට වඩා මෙහි විශේෂත්වයක් ඔබට පේනවද? ඔව්. මොකක්ද ඒ? ඒ තමා x. එනම් අඥාත පදයේ තියෙන්නේ හරයේ වීමයි. එය ඔබට වගේම මටත් ටිකක් අමුතුයි වගේ. කෙසේ වෙතත් අපි බලමු කෙලෙසද මේ විසඳන්නේ කියලා. පළමුව හරයේ ඇති x පදය ලවයට ගෙන එන්න ඕන. ඒ සඳහා අපි සෑම පදයක්ම x වලින් ගුණ කරන්න ඕන. මම සමීකරණයේ වම්පස මෙහෙම වරහන් කරලා සම්පූර්ණ ප්‍රකාශනයම x වලින් ගුණ කරන්නම්. ඒ වගේම දකුණු පැත්තත් මෙහෙම වරහන් දාලා x වලින් ගුණ කරන්නම්. දැන් අපි වරහන් ඉවත් කර සුළු කරමු. x වාරයක් 7 කියන්නේ 7යි x. ඊළඟට x වාරයක් ඍණ 10 බෙදීම x සමානයි ඍණ 10ට. එනම් වම් පැත්ත සුළු කළාම අපට 7යි x ඍණ 10 කියලා ලැබෙනවා. ඒක සමානයි දැන් දකුණු පැත්තත් වරහන් ඉවත් කර සුළු කරමු. x වාරයක් 2. එනම් මම මේ ඊතලෙන් පෙන්වන ගුණ කිරීමෙන් ලැබෙන්නේ 2x. x වාරයක් 15 බෙදීම x කියන්නේ මේ කෙටි ඊතලෙන් දක්වන ගුණ කිරීම සමානයි ධන 15යි. දැන් ඔබට පෙනෙනවා ඊටා සරල සමීකරණයක් ඔබට ලැබී තිබෙන බව. අපි එය x සඳහා විසඳමු. පළමුව අපි x පද එක පැත්තකට ගනිමු. මං කැමති x පද වම් පැත්තට ගන්න. එහෙනම් මම දකුණු පැත්තෙන් 2x පදය අඩු කරනවා. ඍණ 2x. 2x දකුණු පැත්තෙන් විතරක් අඩු කරලා හරියන්නේ නැහැනේ. වම් පැත්තෙනුත් අඩු කරන්න ඕන. හරි. අඩු කරමු. ඍණ 2x. දැන් අපට වම් පැත්තේ ඉතුරු වෙනවා 7x ඍණ 2x. ඒ කියන්නේ 5x සහ තව ඍණ 10යි. දකුණු පැත්තේ ඉතිරි වෙනවා 15 විතරක්. ඊළඟට වම් පැත්තේ තියෙන ඍණ 10 අයින් කරන්න දෙපැත්තටම 10ක් එකතු කරමු. එවිට ඔබට ලැබෙනවා 5x ඍණ 10යි ධන 10යි බිඳුවයිනේ සමානයි 25යි කියලා. හරි. දැන් x වල අගය සොයන්න නම් දෙපසම 5න් බෙදන්න ඕන. 5x බෙදීම 5 සමානයි 25 බෙදීම 5. දැන් 5ට 5 සුළු වෙනවා. අවසාන පිළිතුර ලෙස අපට x සමානයි 5 කියලා ලැබෙනවා. අපි දැන් බලමු අපට ලැබුණ පිළිතුර හරිද කියලා. නැවත යමු අපට දීලා තිබුණ සමීකරණයට. එහි වම් පැත්තේ 7 ඍණ 10 බෙදීම 5 සමාන විය යුතුයි දකුණු පැත්තේ 2 ධන 15 බෙදීම 5ට. වම් පැත්තේ 7 ඍණ 10 5න් බෙදුවම 2යි. ඒක සමාන වෙන්න ඕන 2 ධන 15 බෙදීම 5 කියන්නේ 3යි. එනම් 2 ධන 3ට. 7න් 2ක් අඩු වුණාමත් 5යි. 2ට 3ක් එකතු වුණාමත් 5යි. 5 සමානයි 5ට. එනම් අපි ලබාගත් පිළිතුර නිවැරදි නේද?